කවදාවත් තේරුම් ගන්න. ඒක යූස් කරලා අපි වෙල්ත් එක වැඩි කරගන්නේ කොහොමද කියන එක දැන් කතා කරන්නේ. ඔව් දැන් ඔයා හිතන්නේ ඇසෙට් එකක් කියන්නේ හાર્ඩ් ඇසෙට් එකක් අපි කියන්නේ රියල් එස්ටේට් ලංකාවේ හොඳටම යන එකක් තමයි රියල් එස්ටේට් ඉඩම් කියන දේවල්. ඒ වගේම තව එකක් තියෙනවා අපි ඇසෙට් කියලා කියනවා. අතනම ඇසෙට් නෙමෙයි FD ඉන්වෙස්ට්මන්ට්ස්. ඇසෙට් එකක් නෙමෙයි ඒක නිකන් ඉන්වෙස්ට්මන්ට් ස්කීම් එකක් වගේ. අපි ඊතුරු සල්ලි ටික FD අවුරුද්දක දෙකක පහක දානවා. අනිත් එක තමයි රත්තරන්. අනිත් එක තමයි ස්ටොක් මාකට් එක. ස්ටොක් මාකට් එකත් බලන්න. ස්ටොක් මාකට් එකේ තර්ඩ් පාර්ටි රිස්ක් එක මොකක්ද? SEC එක ඉන්නවා. ඔයාට ඔයාගේ සර්ටිෆිකේට් හරියට අල්ලගන්න බෑ. කවුරු හරි කස්ටෝඩියන් කෙනෙක් ඕනේ. ඔයාට ඕන වෙලාවට සෙල් කරන්න බෑ. රියල් ප්‍රයිස් එක නෙමෙයි හැම එකක්ම ගවර්න්මන්ට් එකෙන් බැක් කරලා තියෙන දේවල් තමයි මේවා. හරිද? අනිත් එක තමයි අපි කම්පැනි එකක ඉන්වෙස්ට් කරනකොට අපි ඉන්වෙස්ට් කරන්නේ කම්පැනි එකේ සක්සස් එක බලනනේ. දැන් බලමු අපි රියල් එස්ටේට්. අවක් ගයක් ගන්නවා, ෆ්ලැට් එකක් ගන්නවා, නැත්නම් ලෑන්ඩ් එකක් ගන්නවා. මේන්ටෙනන්ස් එක බලන්න. ඒක දි รา පත් වෙනවා. අපි බලමු අපි රිපෙයාර් කරන්නේ නැතුව හිටියොත් අවුරුදු කීයක් අපිට ඒකේ වටිනාකම තියාගන්න පුළුවන්ද? 10ක් මැක්සිමම් දි รา පත් වෙන්නේ නැතුව. අන්න ඒ රිස්ක් එක තියෙනවා. අපි මේ ඇසෙට් ගැන හිතනකොට අපි ඒව ගැන හිතන්න ඕනේ. මොනවද ඒකේ තියෙන ෆීචර්ස්? ඉන්කම් එක. අපි ඉන්කම් එකක් හදාගන්නේ කොහොමද මේකේ? ලික්විඩිටි එක බලපානවා. ලික්විඩිටි කියන්නේ අපි buy and sell කරන්නේ ලේසියෙන් කරන්න පුළුවන්ද? ඔයා ගාව තියෙන දේ ඔයාට ඉක්මනට විකුණන්න පුළුවන්ද? ඕන වෙලාවක. ලංකාවේ ගෙවල් කියන දේ ස්පෙෂලි ගණන් වැඩි ගෙවල් එක කොට්ටාශයකට විතරයි ගන්න පුළුවන්. ඒ ජනතා කොට්ටාශයේ කොච්චර ඉක්මනට ඉන්වෙස්ට් කරනවද කොච්චර ඉක්මනට ඒගොල්ලෝ ඉන්න තැන මාරු කරනවද කියලා ඔයා අන්ඩර්ස්ටෑන්ඩ් එකක් තියෙන්න ඕනේ. මාස 3යි 6යි අවුරුද්දක් සමහර මම දැකලා තියෙනවා ඉක්මන් එකේ කෝටි 5ට වඩා වැඩි කෝටි 6ට වඩා වැඩි ගෙවල් නිකන් ඔහේ තියෙන ලස්සන ගෙවල්. ඒකට මේ මාකට් එක තියෙන්න ඕනේ. ඒ වගේම මේන්ටෙනන්ස් වලට කොස්ට් එකක් තියෙනවනේ. ඔයා තීන්ත ගන්න ඕනේ, වහලේ බලන්න ඕනේ. ඒ ටික වෙනම කොස්ට් එකක් තියෙනවා. ඒ වගේම ඔයා රෙන්ට් එකට දෙනවා නම් රෙන්ට් එකට දුන්නට පස්සේ වෙන රිස්ක් මොනවද? ගෙදර ඉන්න එක්කෙනා ගෙවයිද? බිල් ගෙවයිද? ඩැමේජ් කරයිද? යයිද ගෙදරින්? එතකොට බොන්ඩ්ස්, ගවර්න්මන්ට් බොන්ඩ්ස්, සොවරින් බොන්ඩ්ස් කියන දේවල් රජයක කම්ප්ලීට් ට්‍රස්ට් එක අනුව තමයි බලපාන්නේ. ඒවනේ සුරක්ෂිතමයි කියලා කියන්නේ. ඇයි ඒ සුරක්ෂිත කියලා ඔයාලට තේරෙනවද? මොකද ඒවට ගෙවන්න බැරි වුණොත් ගෙවන්නේ කාගේ සල්ලි වලින්ද? print කරලා ගෙවනවා. print කරලා ගෙවනවා. big print එක. ඒක තමයි සුරක්ෂිත. මොකද ඒගොල්ලන්ට ultimate power එක තියෙනවා ඒවට ගෙවන්න. හරිද? එක එකක්. අපි බලමු මේ third party risk එක නැති Bitcoin වලට ඒක third party risk එකක්වත් නැහැ.